හොඳම ටෙලිනාට්‍ය නළුවා සඳහා නිර්දේශිත නාම. ස්වාධීන රූපවාහිනිය සේවයෙන් විකාශය වූ ටේක්යා ටෙලිනාට්‍යයේ වාසලගේ චරිතය වෙනුවෙන් සාරංග දිසාසේකර වයිෆ් කෙනෙක් වුණාම මේ කෑම බීම ටික හදලා ගෙදර දොර පිරිසුදුව තියාගෙන පිළිවෙලට තියාගත්තාම විතරක් ඇතිද තාත්තේ? ඒ ගෙදරට යනකොට මට දැනෙන්නේ හරියට මම නිකන් මේ පන්සලකට අඩිය තියනවා වගේ. අපේ බෙඩ්රූම් එක තනිකරම දේවාලයක් වගේ. ඒකේ සෙක්ස් කරනවා කියන්නේ හරියට නිකන් පූජාවක් තියනවා වගේ තාත්තේ. ස්වර්ණවාහිනියෙන් විකාශය වූ සුසුම් ප්‍රස්ත්‍යාදුව ටෙලිනාට්‍යයේ බාධයගේ චරිතය වෙනුවෙන් විශ්වජිත් ගුණසේකර අපි එකිනෙකාට චෝදනා කරගෙන වැඩක් නැහැ. නිදහස කරුණුත් තියෙනවා කියන්න අපිට. අපි කරන්න ඕනේ අපි ඇඳුම් ගලවලා දාලා ඇත්තට මුණ දෙන එක. අන්න එතකොට දැනෙන්නේ පුදුම සැහැල්ලුවක්. ස්වාධීන රූපවාහිනිය සේවයෙන් විකාශය වූ බැක්සයිඩ් නාට්‍යයේ නාරදගේ චරිතය වෙනුවෙන් ප්‍රියන්ත සිරිකුමාර ගෑනුන්ට තේරුම් කරලා දෙන්නේ අතපය උස්සලා නෙමෙයි. ඇඟට රිදුණු පළියට විතර දැනෙන්නේ නැහැනේ ගෑනුන්ගේ. ගහනවා නම් හිතට දැනෙන්න ගහනවා. හැබැයි අතපය උස්සලා නෙමෙයි. ජාතික රූපවාහිනියෙන් විකාශය වූ ෆ්ලැට් නොවන ෆ්ලැට් ටෙලිනාට්‍යයේ ලක්මාල්ගේ චරිතය වෙනුවෙන් ඉසුරු ලොකු හෙට්ටිආරච්චි. මොකද ශාමිලියා මේ නටන හදන නාටකම්? නාටකමක් ගැන තමයි මම කියවන්නේ. තමසේ බබා. තමසේ මොකද දන්නේ? ශාමිලිය එකක් මතක තියාගන්න හරිද? හැංගි හැංගි වෙස් මුණු බැන්දට නටන්න වෙන්නේ එළියේ.